Well done. Well done. Hello, Becca. චංචලා. මොකද එකපාරටම චංචලාට ගිහිල්ලා ආපහු මේ වැද්දෙකට හැරුණේ. මේක අපේ සංස්කෘතිය පටන් ගන්නම එක දෙයක්. දෙක මම කැමති නැහැ එකම චරිත කරන්න. එකම චරිතයට කොටු වෙන්න. මට ලොකු රිස්කයක් වුණා සුරාජ්. මගේ ප්‍රේක්ෂකයන් මට ආදරේ අහිංසක කමර චංචලාගේ ප්‍රතිරූපයට. මම ඒකට ගෞරව කරන මමත් ඒකට ආදරෙයි. ඒක මම අද එකකින් පටන් ගත්තා. අනිත් එක මේ තේමාවත් එක්ක දෙකම ගැලපෙනවා. ඉතින් right. Okay. උපේක්ෂාව ගිය සැරේ මම දැක්කම මම වව් වා කියලා කිව්වා. අද මට හිතුණා පුටු වෙන්න කියලා අප්පුඩියක් ගන්න. ඔබ පබා වෙන්න කලින් චංචලා. ඒ චංචලාගේ තියෙන සුකුමාරකම මේ තරම් ලස්සනට නිරූපණය කරලා මොහොතකින් ඔබ ගෝත්‍රික නැටුමකට ගියේ කොහොමද කියන එක ටිකක් හිතලා බලලා වෙලා අරගෙන හිතන්න ඕන කොහොමද ඒක උනේ කියලා හිතන්න. ඒ තරම් විශිෂ්ට වෙනසක් ගත්තා. ඒ විතරක් නෙවෙයි ඔබ ඉස්සර ඊට කලින් පෙන්නපු ලාලිත්‍ය මේ නැටුමට අවශ්‍ය විදිහේ ඊටාම ජවයක් තියෙන මේ පියවරයන් මේ නර්තන ලීලාවන් බවට පත් කරගත් ආකාරය ඊටාම හොඳයි. මම අගය කරන දෙයක් තියෙනවා. ඔබ ගැන කිව්වා ඔබ විවිධත්වයට කැමතියි කියලා. මම අගය කරන දේ ඔබ ඊටාම හොඳින් මේ වැඩසටහනේ දැන් තියෙන තරඟකාරීත්වය තේරුම් කරගෙන ඒ විතරක් නෙමෙයි අපි කරන ඕනෑම වැඩක් හරියට කරන්න නම් අවශ්‍ය පුහුණුව නියමාකාරයට තේරුම් අරගෙන හොඳ පුහුණුවක් ලැබලා මේ ඉදිරිපත් කළ බවත් පේනවා. සහන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ ගැළපීම ඔබට අරන් දෙන්න ඔහු ඊටාම හොඳ නර්තනයක් ඉදිරි කළා. විශිෂ්ටයි කියලා කියනවා. සුරාජ් මට බැරිද ආපහු ඒ දෙන්නට කියලා ආපහු මේ ඉදිරිපත් කරන්න බලාගෙන ඉන්න ආපහු කැමතියි. පුළුවන්. මට හරි දුක හිතුණා මේ ඉවර වුණාම ඇත්තටම. එච්චරට මේ හොඳින් ඇත්තටම ඔය දෙන්න අපේ හිත බැඳගත්ත අපිට සම්පූර්ණයෙන් අමතක වුණා මේ කොහෙද ඉන්නේ කියලා. ඇත්තටම හුඟක් හොඳයි. මට හරිම සන්තෝෂයි. මං හිතන්නේ තව වචන එකතු කරගන්න විදිහක් නැහැ. එච්චරට හොඳයි. එච්චරට ඔයාගේ විවිධත්වය සහ ඔයාගේ තියෙන දක්ෂකම ඉදිරිපත් කිරීම මං හිතන්නේ මට වචන වලට එකතු කරගන්න බෑ. උපේක්ෂාව කිව යුතු දෙයක් තියෙනවා. මොකද අද මේ නර්තන ඉදිරිපත් කරන 6 දෙනාම අතිශයින්ම දක්ෂ නර්තන ඉදිරිපත් කිරීම ඉදිරිපත් කළා. අන්තිම වටේට තේරිච්ච 6 දෙනෙක්. මින් ඉදිරියට තමාගේ නර්තන හැකියාව වලට වැඩිය බුද්ධිය පාවිච්චි කරලා කරන ඉදිරිපත් කිරීම වලින් තමයි ප්‍රේක්ෂක ජනතාව ඡන්ද දෙන්නේ. ඔබ මම හිතන්නේ තමක බුද්ධිමත් ලෙස ඔබට ආවේනිකව ඔබගේ අනන්‍යතාවය ගොඩනගා ගන්න චංචලා. මම මතක් කරලා දීලා පන්සලට යන මම හිතන්නේ ළමා සාරිය ඇඳගත්ත. ඒ අහිංසකාවියගෙන් පටන් අරගෙන ඊට පස්සේ ඔබ ඒ කරපු අපූර්ව මම හිතන්නේ නර්තන ඉදිරිපත් කිරීම නර්තනය රංගනය දෙකම එකමුසු වෙච්ච හැඟීම් ප්‍රකාශ කිරීම නම්‍යශීලීභාවය ජවය මේ හැම එකක්ම මම හිතන්නේ සහන්ගෙන් ලැබිච්ච අපූර්ව සහාය අති විශිෂ්ටයි. අනිවාර්යයෙන්. Thank you. Thanks so much. පෙක්ෂා මාල්නි අක්කා කිව්වා වගේ මේ අපිටත් අමතකුණා අපි කොහෙද ඉන්නේ කියලා. අපි හිතුවා අපි කැලෑවක ඉන්නේ කියලා. All the best උපේක්ෂා. ඒ වගේම තවත් ඉදිරියට යන්න කියලා අපි ඔයාලට සුබ පතනවා. All the best සහන්. All the best. Sirasa Dancing Stars. අපි බලමු වෙන විනිශ්චය මණ්ඩලයේ ලකුණු තත්ත්වය කොහොම වේවිද කියලා. මුලින්ම රවීන්ද්‍ර රන්දිනේ මහත්මයා ඔබම දෙන ලකුණු 9ක්. මාලි ෆොන්සේකා මහත්මිය ලකුණු කීයක් ලබා දෙවිද කියලා බලමු. ලකුණු 9ක් ලබා දෙනවා. රෝසි සේනානායක මහත්මිය ලකුණු කීයක් ලබා දෙවිද? ඇයත් ලකුණු 9ක් ලබා දෙනවා. 9. ඒ විදිහට තමයි විනිශ්චය මණ්ඩලයේ උපේක්ෂාගේ ඒ නර්තනාංගය අගය කරන්නේ. නමුත් උපේක්ෂාව දන්නවා. ඔයාට ආදර කරන ප්‍රේක්ෂකයන්ට පුළුවන් මේ ලකුණු තත්ත්වය අඩු කරන්න වැඩි කරන්න. වැඩි කරන්න. හොඳයි. ඉතින් ආදරණීය ඔබට කරන්න තියෙන්නේ SMS කිරීමයි. SDS හිස්තනක් අංක 2 ටයිප් කරලා සෙන්ඩ් කරන්න 7788ට. ඔබ ලංකාවේ දුරකථන මාර්ගයේ ඔස්සේ උපේක්ෂා සහ සහන්ට ඔබේ ඡන්දය ලබා දෙන කැමති නම් ඔබ ඩයල් කළ යුත්තේ 1577.
1577 ඩයල් කරලා ඔබේ මනාපය ලබා දිය යුත්තේ අංක කීයද? අංක 2ට. හොඳයි උපේක්ෂා සහන්. Let's meet again. හොඳයි එහෙමනම් සියස ඩාන්සින් ස්ටාර්ස් තුලින් මීළඟ අංක 3 නිහාරා පිරිස් සමග අසංක. හැමදාම පුහුණු වීම කරොත් අපිට පුළුවන් ඒ ජයග්‍රහණය ළඟට හරියන්න. දිනන්න ඕනේ කියලා එහෙම බලාපොරොත්තුවක් නැහැ. හොඳ අවුට්පුට් එකක් දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. Ashanti, I'm about to blow your mind. Sit back, hold tight. My game is tight, nobody gon' fool me. You wanna love me, put a kiss and hug me. You better get right if you wanna get with me. I got my Gucci hat on, Gucci game on, looking so right, dancing all night. You say you got to be my boo, be my fantasy. Are you the one that I've been looking for eternally? You wanna get with me now? Kiss and hug me.